කොහොමද ඔයාලට ලැබුවා අවුරුද්ද සුබම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි ගෙදර අවුරුදු සමරලා දැන් යනවා අපේ ගෙදර. දැන් මේ මීගමට කිට්ටු කරලා අපි මේ යන ගම. මට හිතුණා ඔයගොල්ලොත් එක්ක ලස්සන වීඩියෝස් ටිකක් ෂෙයා කරගන්න. මං ඉපදිච්ච ගම දිහා බලාගෙන ලස්සන මතක සිහි කරන ගම. අපි මේ යන්නේ හලාවතට. අපි මාදම්පියම් බහැලා සිල්වර් ටවුන් එකට යන බස් එකක් යනකම් ඉන්නවා. හැබැයි අවුරුදු හින්දාද කොහෙද බස් එකක් ආවේ නැහැ. ඒ හින්දා අපි ට්‍රුක් එකක් අරගෙන සිල්වර් ටවුන් එකට ඇවිල්ලා දැන් මේ දුම්බල සූරිය යන බස් එකට නැගලා ඉන්නවා. බස් එක ෆුල් ලෝඩ් වුණේ හින්දා මට වීඩියෝ ගන්න බැරි වුණා. අපි දුම්බල සූරියට ඇවිල්ලා එතනින් ට්‍රුක් එකක් අරගෙන මේ ගෙදර යන ගමන්. දුම්බල සූරිය නම් විනාඩි 20ක දුර. අන්න ඉතින් අපි එනකන් අම්මයි තාත්තයි බලාගෙන ඉන්නවා ඇති. මේ වෙනකොටත් මල්ලි මට කෝල් කරලා එයාට ඕන ලිස්ට් එක කියලා. ඒවත් අරගෙන අපි මේ යන ගම. කොහොමින් හරි ගේ ළඟටත් ආවා. ඔන්න ඇතින් පේනවා අම්මී තාත්තී බලාගෙන ඉන්නවා. අපේ මල්ලිත් බලාගෙන ඉන්නවා. ඒක කිව්වේ නැත්තම් ලෝක නඩුව. දැන් ඉතින් ගිහිල්ලා කාලා බීලා පොඩි රෙස්ට් එකක් කරන් දැන් නැකන් යන්නත් ලෑස්ති වෙන්න ඕන. අපි යනකොට 16 වෙනිදා දවල් නිසා අපි එදා රෑම නැකන් යන්න තීරණය කරා. දැන් ඉතින් ළඟපාත ගෙවල් ටිකට ගිහින් එමු. අපි ඉතින් ගිහිල්ලා ඇවිල්ලා අපේ අවුරුදු සැමරුවා. තාත්ති අපි එනකොටත් අපිට ගෙනල්ලා තිබ්බා බම්බරි චක්‍ර නිලාකෝරු. අපි ඉතින් ඒවා පත්තු කරලා අපේ එදා දවස ගත කරා. The next day morning. මේ අපි ගෙදර ඉන්න දෙවනි දවස. එදා උදේම ඉතින් ඇහැරුණා. ඒ හැරිලා යනකොට තමයි මම දැක්කේ තාත්තා උන්චිලාවකුත් ගැට ගහලා කියලා. ඒක දැක්කම මට මතක් වුණේ අපේ සීයාව. ඉස්සර අපි අවුරුදු වලට එනකොට සීයත් ඔහොම කරනවා. මේ ඉතින් අපේ බාබු කොළුවා. එයා කූඩුවට යන්නේ ඔහොම තමයි. ඇත්තටම මට සීයාව මතක් වුණා. ඉස්සර අපි අවුරුදු වලට මීගමේ ඉඳන් එනකොට අපි සීයා අපි එනකන් බලාගෙන ඉන්නවා. උන්චිල්ලාවක් ගැට ගහලා මේ ඉස්සරහ තිබ්බ චෙරි ගහ. ඒ චෙරි ගහේ චෙරි ටිකත් එකතු කරලා මුණුපුර මිනිපිරියන්ට පංගු විදියට බෙදලා අරන් තියලා තියෙනවා. අනේ අපිත් එක්ක දැන් හිටියානම්. දැන් ඉතින් ඇවිදලා ලෑස්ති වෙන්නත් ඕන. නෑගන් යන්න. එහි අපි ගිය ළඟපාත ගෙවල් දෙකකට නිසා තව ගෙවල් ගොඩකට යන්න තියෙනවා. අම්මිගේ මල් පැලත් බැලුවා. ඉන්න කොකලන්ට පෙන්නන්න අපේ ඉස්සරහා ගහේ මේ පාර අඹ ඇවිල්ලා. මේ පාර කිව්වට ගිය පාරත් ආවා. නැත්තම් අම්මි මට බනි. ඉතින් අපි කාලා ලෑස්ති වෙලා හම්බ වෙමු. අපි යන් නෑගන් කඩමලු උස්සගෙන එනවා අම්මා. මේ පැත්තේ තියෙන්නේ අඹ, කජු, පොල් ඒ වගේ දේවල් තමයි. අන්න ඉතින් කජු ගහකුත් තියෙනවා. මේ ඉන්ද නැන්දලා ගිතුර යන මග.
අම්මී මා ඉස්සර වුණාට අපේ ගෙදර කුමාරයෝ 3 දෙනා ඇද්දි පරක් වුණා. අන්න ඉතින් බලන්නකෝ ඒ 3 දෙනා එනවා පේලියට. ඔය ඉස්සර හැංගෙන්නේ මගේ මල්ලි. දෙවෙනියට එන්නේ හස්බන්ඩ්. තුන්වෙනියට එන්නේ මගේ තාත්ති. ඉන්දක්කේ ඉන්දක්කේ ගන් පොඩි බබා අංචිල්ලා පදිනවා යන් අනිත් එක්කෙනත් පදිනවා ඕ මේ වෙලාවේ අප්පන් හිතන්නේ ඒ අත්ත මේ ඇති කියලා අපිට නේ දැන් ගෙදර බලා යනවා හරි මහන්සේ නමයි එතන තරම් ලේසි නෑ ගන් යනවා කියන එක ඕනනේ මොන උයන්නේ කඩෙන් කන්න යන්න කඩේ තියෙදි කෑම ගිරා යනවා කිව්වා කඩේ රයිස් කල පොඩ කිල මේක තෙරිස්සන්න හුට කොහොම හරි කඩෙන් කමුයි කිව්වට අවුරුදු නිසා කඩවල් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි උයාගෙන කාලා දැන් මේ යනවා වතුර අරන් එන්න. මෙහෙට ගොඩක් පායලා තිබ්බ නිසා වතුර තිබ්බේ නැහැ. දැන් ඉතින් අපේ ගෙදර 18 වෙනිදා ඒ කියන්නේ අපි ගිහින් දවස් 2කට පස්සේ අවුරුදු පාටිය. ඒවට ලෑස්ති වෙන්න තමයි දැන් තියෙන්නේ. තාත්තිත් එක්ක වැඩ කරගෙන ඇවිල්ලා මට ඔයගලන්ට පෙන්නන්න කියලා කිව්වා අපේ අම්මා. අපේ අම්මගේ මෑකරල් වගාව. අන්න ළමයි ඒක බලා ගන්න. ඒ අතරතුරේ තාත්තයි පුතේ අඹ කඩනවා. ඒගොල්ලෝ අඹ කඩලා ඉවරනකම් අම්මා කිව්වා මට නම් ලෑස්ති වෙන්නේ කියලා. ඒත් ඉතින් මම වීඩියෝ කර කර හිටියා. අපිට ඒ වෙද්දි දවල් කෑමක් කියලා තිබ්බා.
ඒකට යන්න තමයි ලෑස්ති වෙන්න කිව්වේ. ඒ වුණාට ඉතින් මේ දෙන්නගේ ආදරෙත් බල හිටියා. කොහොමින් හරි තාත්තයි පුතා අඹ ගහනම් හිස් කරා. අපි ඉතින් ලෑස්ති වෙන්නත් ඕන. ඒත් මේ වෙද්දි නම් මට හරි කම්මැලි. කමන්නේ අපි ලෑස්ති වෙමුකෝ. යන්න ඕන ගමනක්නේ. කිව්වත් වගේ අපි මේ යන්නේ ඉන්දනන්දලා ගෙදර. අද ඒගොල්ලන්ගේ ගෙදර අවුරුදු කෑම වේල. මේ ඔයගොල්ලෝ දන්නවද මේ මොනවද කියලා? කියන්න බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න තවත් දවසක්. අද අපේ පොල් කඩනවා. මං ඉතින් බලන් හිටියා කාලෙකට පස්සේ තමයි දැක්කේ මේ පැත්තේ දැන් පොල් කඩන විදියත් වෙනස් වෙලා. ඒගොල්ලෝ දැන් කඩන්නේ කිකිවලි. ඉස්සර ගහට නැගලානේ කැඩුවේ. දැන් ඒගොල්ලෝ කෙක්කක් දාලා එකකින් කපනවා. මේ අවුවේ වැඩ කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඇත්තටම පව් කියලා හිතුණා. අවුරුදු ගිහින් ගෙදර එනකම් ඕක තමයි මගේ රාජකාරිය. පැණි අලුව කෑවා. අම්මා ඉතින් මම වෙනුවෙන්ම හදපුවා ටික කන්නතෝ ඉන්න බෑනේ. කුස්සියට ගියොත් කනවා, ආයි ගියොත් කනවා. ඕක තමයි ඉතින් මගේ රාජකාරිය. ඔයගොල්ලන්ට මං පෙන්නන්න කියලා හිටියේ. මම මේක වෙන වීඩියෝ එකක් විදිහට කියන්න කියලා හිතලත් ආයි මේ වීඩියෝ එකටම එඩිට් කරලා දානවා. අපි කච කඩන්නේ. මම ඉතින් කජුව හින්දින අතරතුර මේගොල්ලෝ ලී වගේක් කිරන්න ගිහින් ඇවිල්ලා. මොකද්ද සුවඳක් ආවා? එහෙමද? නිකන් රුසිරි කියනවා වගේ වුණා. නෑ ඒකට නම් කවුන්දු කියලා කොහෙද කිව්වේ? කන ඒවා තලා ගන්න. මම පොඩ්ඩක් පිච්චුවේ ගොඩක් පිච්චුවේ නේ. ඕන ගානට තලා ගන්න නැගිටින එකයි ඇත්තේ තමුන්ට ඕන ගාන.
කමක් නැද්ද? එහෙම තමයි මට ඕන. මල්ලි ටට දෙකක් දුන්නා නම් එන්නේ. ඔන්න තවත් දවසක් අපේ යාළුවෝ ආවා අපේ ගෙදර. ඔගොල්ලෝ දන්නවා ඇතිනේ. මගේ කලින් වීඩියෝස් වල හිටියේ අපි ට්‍රිප් එකේ වීඩියෝ එකේ හිටපු යාළුවෝ ටික තමයි. අපි ඉතින් ක්‍රිකට් මැච් එකක් ගහුවා. අවුරුදු vlog එක පරක් වුණාට sorry අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්නවා නම් වැරදි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න. God bless you. Thank you for watching. Bye bye.
කොහොමින් හරි වීඩියෝ එකත් ඉවර වෙන්න ළඟයි. ඔගොල්ලෝ බලලා හොඳ නරක කමෙන්ට් කරන් යන්න. Thank you for watching. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලන්ට බුදු සරණයි. ජෙසුපිටයි. ආදරෙයි.